සවස මැදට ලස්සන ආරම්භයක්. VFM කතා මිනිස්ත්‍රී. සුබදෑසනක් උදෑසන 10යි විනාඩි 33යි දැන් වෙලාව. අද අප්‍රේල් මාසේ 24 වෙනිදා සිකුරාදා දවස. ඉතින් මේ උදා වුණ දවස ඔබට වාසනාවන්ත දවසක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරගෙන අද දවසේදී කතා මිනිස්ත්‍රි වැඩසටහන ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. මම කතා මිනිස්ත්‍රි වැඩසටහනට මෙන්න මේ විදිහට ප්‍රවේශයක් ලබා ගන්න. නුඹ හොඳ මිනිහෙක් වෙනදා මල් පිපියන් මගසේනේ. අපි ඕනම වැඩිහිටි කෙනෙක්ගේ අපේ දුවා දරුවන් හොඳ මිනිස්සෙක් කරන්න තමයි බලාපොරොත්තු. ඒක තමයි ඒ කයන ප්‍රාර්ථනාවක් නේ. ඉතින් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කරගන්න අපි නොයෙක් දේවල් කරනවා. අපි පසුතැවෙන අවස්ථාවලුත් තියෙනවා. සතුට වෙන අවස්ථාවලුත් තියෙනවා. හැබැයි ඉතින් අද සමාජය ගත්තොත් එහෙම වැඩිපුරම වැඩිහිටියෝ මේ අසතුටෙන්ද එහෙම නැත්නම් මේ වේදනාවක් හිතේ හිර කරගෙන දින්නේ කියන කාරණාව අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා අද සමාජය දිහා බලනකොට. අද අපේ මාතෘකාව මොකක්ද? අද අපේ මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ මේ විනය දිවියේ පදනමයි කියන කතාව සනාථ කරන්න. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරන්න සහ ඔබව දැනුවත් කරන්න අද අපේ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ කතිකාචාර්යතුමාට. අයිබෝවන් සර්. අයිබෝවන් සුබෝදෑසනක් ඉනෝක. සුබෝදෑසනක්. මං හිතන්නේ මං අතනින්ම පටන් ගන්න නේද? නුඹ හොඳ මිනිහෙක් වෙනදාම මල් පිපියන් මගේ සිහිනේ කියන කතාව. ඇත්තටම මේ වැඩිහිටි ඕනම කෙනෙක් Tamanගේ දරුවා ඒ තත්ත්වයට පත් වෙනවා නම් හරි කැමතිනේ. අනිත් එක තමයි දැන් අපි සමාජය ගැන කතා කරනකොට අපි දකිනවා සමාජයෙන් අපිට ඇහෙනවා මේ දැන් ඉන්න මේ පරම්පරාව මේ කිසිම විනයක් නැහැයි කියලා කියනවා. වැඩිහිටියෝ වුණත් අපි දකිනවා මේ විනයක් නැතුව සමාජයේ මේ වැඩ කටයුතු කරනවා, සැරිසරනවා, ගනුදෙනු කරනවා. දැන් මේ වර්තමානයේ වෙනකොට මේ හැම කෙනාම මේ ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නේ සාමපාගමන. සාමපාගමනේදී මේ අපි හැසිරෙන විදිහ කිසිම විනයක් නැහැ කියලා කියනවා. ඇත්තටම මොකද්ද මේ නෑ කියලා කියන විනය? හොඳ ආරම්භයක් අද කතා මිනිස්ත්‍රියට. ඊටාම සරලව කිව්වොත් විනය කියන්නේ අපේක්ෂිත යහපත් චර්යාව. වචන තුනයි. අපේක්ෂිත යහපත් චර්යාව, expected right behavior. එතකොට මේ අපේක්ෂිත යහපත් චර්යාව කියන එක හරිම සාපේක්ෂයි. ඒකට යුනිවර්සල් ස්ටෑන්ඩඩ් එකක් නැහැ. හැම තැනටම මේක මෙහෙමයි කියලා. ඒ සාපේක්ෂ බව තීරණය කරවන්නේ අංක 1 තමයි නීතිය. නීත්‍යානුකූල භාවය. ඒකත් ඉතින් අපි දන්නවනේ රටින් රටට කාලෙන් කාලෙට සමාජය අනුව වෙනස් වෙනවා. එක රටක විනය විසමාචාරයක් නැත්නම් වරදක් වෙන කාරණයක් තව රටක තව නීති පද්ධතියක් ඇතුලේ එසේ නොවෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එක තමයි සංස්කෘතිය. නීතියට ගෝචර නොවුනත් ඇතැම් දේවල් සමාජය නැමැති අධිකරණය ඇතුලේ වරදක්. සංස්කෘතිය නැමැති මහා අධිකරණය ඇතුලේ වරදක්. එතකොට නීතිය වගේම සමාජය, සංස්කෘතිය, අපේ සදාචාරය, අපේ අගනාකම් මේවත් සාපේක්ෂයි. අන්න ඒවට සාපේක්ෂව තමයි මේ අපේක්ෂිත යහචර්යාව කියලා කියන්නේ. දැන් අපි සරලව ආයතනයක් ගත්තත් එහෙමනේ. ආයතනය අනුව අපේ වෘත්ති අනුවත් අපි මුහුණ දෙන නීති රාමුව වෙනස් වෙනවා. හොඳම නිදසුණක් නිල ඇඳුම ඇඳ සිටීම කියන කාරණය. එක රැකියාවකදී නිල ඇඳුම හැඳ නොසිටීම බරපතල වෘත්තීය විසමාචාරයක් වෙන්න පුළුවන්. තව රැකියාවක් තියෙන්න පුළුවන් එහෙම නිල ඇඳුමක් ඇත්තෙත් නැහැ. පහසු ඇඳුමක්, සුදුසු ඇඳුමක් තමයි අපි අඳින්නේ. එතකොට මේ ඇඳුම කියන කාරණාවයම සාපේක්ෂයි. රැකියාව අනුව, ආයතනය අනුව, රැකියාව මුහුණ දෙන අන්තරාදායක තත්වයන් අනුව ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕන පළවෙනිම දේ තමයි විශ්ව සාධාරණ එක අදහසක් නෑ මොකද්ද ඩිසිප්ලින් කියන්නේ කියලා. ඒක සාපේක්ෂයි. හැබැයි කොතරම් සාපේක්ෂ වුණත් නීතියෙන්, සංස්කෘතියෙන්, සමාජයෙන්, සදාචාරයෙන් කියලා තියෙන දෙයක් තියෙනවා. ඒක නිකන් ඉබ්බගේ කටුව වගේ. ඉබ්බා කටුවෙන් එළියට ආවොත් පළවෙනි මොහොතේ යාට ලොකු නිදහසක් දැනෙනවා. හරි මං කටුව කඩාගෙන ආවය කියලා. හැබැයි ඊළඟ මොහොතේම අනාරක්ෂිත බවක් දැනෙනවා. එක මොහොතයි මේ නිදහස දැනෙන්නේ. නිසා මේ විනය කියන එක ඇතුලේ අපිට ආරක්ෂාව තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ
විනය තමයි ශාසනයේ ආයුෂ. විනය පිටකය වෙනම තියෙන බුදුන් වහන්සේ දේශනා කළේ ශික්ෂාපද ඒ විනය කාරණා බුදුන් වහන්සේ අනුදැන වදාරන්නේ භික්ෂූන් වහන්සේලාව සීමා පනවලා හිර කරන්න නෙමෙයි. ශාසනයේ චිර පැවැත්ම සඳහා භික්ෂූන්ගේ පහසුව සඳහා පැහැදුණු අයගේ පැහැදීම වැඩිවීම සඳහා පැහැදිලා නැති කෙනෙකුගේ පැහැදීම ඇතිවීම සඳහා මෙහෙම කරුණු ගොඩක් තියෙනවා. ඒ ඇවිල්ලා පැවිදි සමාජය අපිටත් එහෙමයි ආයතනයක් ලොකුවට ගත්තොත් මුළු ලෝකෙටම එහෙමයි. ඒක සාපේක්ෂ වුණත් ඒ විනය තුල තමයි අපේ ගෝචර භූමිය අපේ පිය භූමිය ඒක අපිට ආරක්ෂාව සලසනවා. අනිත් එක තමයි මේක මේ නිකන් සාහිත්‍ය අනුසාරී කතාවක් මම කියන්නේ යන්නේ. අශ්වයෙක් ගැන හිතන්නකෝ. අශ්වයාට කොච්චර වේගෙන් දුවන්න පුළුවන් වුණත් ඌට ඉලක්කයකට දුවන්න බෑ තෝන් ලනුව දාලා හික්මවා ගන්නකම්. ඌ දුවයි. ඔළුව හැරිච්ච අතේ දුවයි. ඉබාගාතේ කොහේ හරි දුවයි. හැබැයි ඌව ටාගට් එකකට දුවන්න ඌව පුහුණු කරන්න ඕන. ඌ තුල විනය හදන්න ඕන. ඒ විනයට අනුකූල කරගන්නකම් තෝන් ලනුවක් දාලා අසරුවෙක් එයාව මෙහෙවන්න ඕන. ඊට පස්සේ තමයි ඒ නිසි විනය සහ පුහුණුවත් එක්ක තමයි යා ඉලක්කයකට වැඩ කරන්නේ. අපිත් ඒ වගේ අපිට කොච්චර දැනුම තිබුණත් බලය තිබුණත් ලොකු තනතුරු තිබුණත් සල්ලි තිබුණත් තව මොනවද මානව සම්බන්ධතා තිබුණත් ඉලක්කයකට යහපත් ඉලක්කයකට මම මේ කියන්නේ මිනි මරන්න හොරකම් කරන්න වගේ නෙමෙයි. යහපත් ඉලක්කයකට වැඩ කරන්න නම් ශික්ෂණය අවශ්‍යයි. ඒ නිසා විද්‍යා දදාති විනයං. එහෙමනේ බුදුදහමේ සඳහන් වෙන මේ සියලු විද්‍යාවන් අපේ දැනුම් පද්ධති මේ ඔක්කොම දරාගෙන ඉන්නේ විනය. විනය විනාශ වෙච්ච දවසට අපේ දැනුම අපට විෂ වෙනවා. අපේ තනතුරු නම්බුනාම සල්ලි ආශිර්වාදයක් නෙමෙයි එදාට සාපයක් වෙනවා. ඒවා ටොක්සික් වෙනවා, විෂ වෙනවා. ඒ නිසා දිවියේ පදනම විනය කියලා ඔබ අද කතා මිනිස්ත්‍රියට යොදාගත්ත තේමාව හරිම ලස්සනයි. ඇත්තට මේ පදනම කැඩුනොත් බිත්ති ටික කැඩිලා වහලත් කැඩිලා ජනෙල් දොරවලුත් කැඩිලා සිවිලිමත් කැඩිලා ගේ බිමට සමතලා වෙලා යනවා. පදනම ශක්තිමත් වුණොත් කෙටිකාලීන පරාජයන් ජීවිතයේ කෙටිකාලීන කඩාවැටීම් හමුවේ උවත් අපට ඉතා ඉක්මනින් නැගිටින්න යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒකට කියනවා resilience කියලා. ability to back to normal, ability to recover. ඒ recovery speed එක තීරණය වෙන්න අපි සතුව තියෙන සොයන් විනය බලපාන. ඉතින් අපි ඉස්සරහට කතා කරමු. හරි රසවත් මාතෘකාවක් මේක මට නම්. හේතුව තමයි මගේ විෂය මානව සම්පත් කළමනාකරණය, උපදේශනය, මනෝවිද්‍යාව වගේ ඒවා. ඒතර HRM වල ප්‍රධානම පැතිකඩක් තමයි විනය ගැන සාකච්ඡා කරන එක. සහ අපි රාජ්‍ය සේවකයෝ හැටියට පුහුණු වීම වැඩසටහන් වලදී ඒ අයට කියලා දෙනවා මේ ආයතන සංග්‍රහයේ 2 පොත. ඔකට රාජ්‍ය සේවකයෝ නම් කියන්නේ විනය පිටකය කියලා. එහෙම කියන එක ඉතින් හොඳ නෑ. අපි කෙටියෙන් කියන්නේ එහෙමනේ. ඒ පොතේ සම්පූර්ණ අපේ විනය කාරණා පිළිබඳ පරිපාලනයට අදාළ ආයතනංශ විසින් මේවා ක්‍රියාත්මක කරන සඳහන් වෙනවා. ඉතින් අපි ඒවා විශ්වවිද්‍යාලයේ උගන්වනවා. ඒ නිසා මේකේ ටෙක්නිකල් පොයින්ට් එකකුත් තියෙනවා එක පැත්තකින්, ලීගල් පොයින්ට් එකකුත් තියෙනවා. ඒ ඔක්කොටම වඩා අද ඔබ මතු කරන්නේ ඉනෝකා මේක බිහේවියරල් පැත්ත. නේද? ඉතින් අපි ඒවා කතා කරගෙන යමු. හොඳයි. ඔව් මම ඇත්තටම ඊළඟට මේ ස්මතු කරන්න කැමති විශේෂයෙන්ම දැන් ඔය මේ විනය ගැන කතා කරනකොට මේක අපේ මේ ජීවිතයේ විවිධ අංශ ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. අපි ඔය එක අංශ අපි ටිකක් විස්තරාත්මකව කතා කරමු. කොහොමද මේ අපේ ජීවිතයේ විවිධ අංශ වලට මේ විනය බලපාන්නේ කියන කාරණාව. අපිට එක පැත්තකින් මූල්‍ය විනයක් ඕන. මූල්‍ය විනයක් ඕන වෙන්නේ මේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකක ඉන්න අයටම නෙමෙයි. අපේ පුද්ගලික ජීවිතයටත් ඕන. දැන් අපි මූල්‍ය සාක්ෂරතාව ගැන කතා කරනවා. ඒ මූල්‍ය විනය නැති වුණොත් එහෙම අපි කොච්චර හම්බ කරනවද? කොච්චර වියදම් කරනවද? මොකටද වියදම් කරන්නේ? ආයෝජනයක් කරලා තියෙනවද? ඒ ආයෝජනයේ ප්‍රතිලාභ ඊළඟට මොනවද කරන්නේ? ඒවා ප්‍රතිආයෝජනය කරනවද? ඊළඟට ඒ ඉතුරුම් ආයෝජන බවට පත් කරනවද? නැත්නම් ඉතුරු කරගෙන ඔහේ තියන් ඉන්නවද රිටර්න් එකක් ගන්න නැතුව? මේ සියල්ල ඇතුලේ විනය තියෙනවා. දැන් සමහර වෙලාවට අපි දකිනවනේ හම්බ කරන ගාන වගේ දෙගුණයක් පරිභෝජනයට වියදම් කරන අය ඉන්නවනේ. ඒගොල්ලෝ ණය වෙලා. ඒ ණය ගෙවා ගන්නත් ණය අරගෙන අවසානයේ විනාශයටපත් වෙනවා. ගෙවල් දොරවල් ඉඩකඩම් පවා විකුණන්න වෙනවා. ස්වර්ණාභරණ පවා උගස් තියන්න වෙනවා. එතකොට ඇයි එහෙම වෙලා තියෙන්නේ? අපි තුල මූල්‍ය විනයක් තියෙන්න ඕන. අපිට හම්බෙන ගාන, අපේ ලයිෆ් ස්ටයිල් එක, වියදම් කරන ප්‍රමාණය, හදිසියකදී අපි බිතියටම හේතු වෙන තරම් අසරණ වෙච්ච වෙලාවකදී මොකද කරන්න කියන එකට ඉතිරි කිරීමක් යම්
අපි ලෙඩ වෙන්න පුළුවන්, ස්වභාවික විපත් වෙන්න පුළුවන්. එතකොට ඔය එක පැත්තක් මූල්‍ය විනය. රැකියාවක් කරන කෙනෙකුට නම් වෘත්තීය විනයක් ඕන. ඒකට කියන ප්‍රොෆෙෂනලිසම් නැත්නම් ප්‍රොෆෙෂනල් ඩිසිප්ලින් කියලා. හරි ලස්සන කතාවක් තියෙනවා HRM වල. ඒ ප්‍රොෆෙෂනල් ඩිසිප්ලින් එක නැති වුණොත් අපි තුල අපිට මතු කරන්න වෙන්නේ වැඩ කරන්න ගියාම අපේ තියෙන ප්‍රජා විද්‍යාත්මක සාධක. මං අසවලානේ. මං අසවලාගේ අසවලානේ. මං අසවල් ඉස්කෝලේනේ. ඔයාට මතක නැද්ද මං අසවල් කැම්පස් එකේ අනේ අපි දෙන්න එකටනේ ට්‍රේනින් ගියේ. ආදි වශයෙන් මේ සමාජීය ප්‍රජා විද්‍යාත්මක කාරණා මතු කරලා ඒවා ඔස්සේ වැඩ ඉස්සරහට ගෙනියන්න වෙන්නේ. ඇයි? ප්‍රොෆෙෂනලිසම් බිඳිලා ගිහිල්ලා. ඒ නිසා ඇත්තටම අපි ස්ත්‍රීද පුරුෂද වයසද තරුණද ඒ වගේ බයෝලොජිකල් සෝෂියොලොජිකල් ෆැක්ටර්ස් එච්චර ඉස්මතු කරන්නේ වෘත්තීය ලෝකේ. මොකක් තිබුණොත්ද? හොඳ වෘත්තීය විනයක් තිබුණොත්. ඒ වෘත්තීය විනය බිඳ වැටුනහම මිනිස්සු තුල මතුවෙනවා ප්‍රොෆෙෂනල් ජෙලසි. ඒකට කියනවා සිංහලෙන් වෘත්තීය ඊරිසියාව. එතකොට නවකයෙකුට අත දෙන්න හිතෙන්නේ නැහැ. සීනියර්ස්ලට රෙස්පෙක්ට් කරන්න හිතෙන්නේ නැහැ. මේ හැම පැත්තක්ම අපි කඩාගෙන වැටෙනවා. අවසානයේ රස්සාවෙන් අස් වෙලා යන්න උනත් වෙන්න පුළුවන්. ඉතින් ඒ එක පැත්තක් වෘත්තීය විනය. ඊළඟට තව පැත්තක් තමයි අපි මේ පරිසරයට සතා සිව්පාවට ගහකොළවලට දක්වන ආදරයත් එක්ක මිනිහෙක් තුල ගොඩනැගෙන ස්පිරිචුවල් ඩිසිප්ලින් එකක් තියෙනවා. ඒකට සිංහලෙන් කියන්නේ අපේ මේ අධ්‍යාත්මික විනයක් තියෙනවා. ඒකට ආගම දහම සම්බන්ධ වෙනවා, කලාව සෞන්දර්ය සම්බන්ධ වෙනවා, ක්‍රීඩාව සම්බන්ධ වෙනවා, මානව පහස අපි මිනිසුත් එක්ක ඉන්න ප්‍රමාණය සම්බන්ධ වෙනවා. අද නම් තව ඩයිමෙන්ෂන් එකක් කියන්න පුළුවන්. අපි අන්තිමට වගේ කතා කරමු ඒක මේ සෝෂල් මීඩියා ඩිසිප්ලින් කියන එක. මොකද අපි හැමෝටම අද සෝෂල් ලයිෆ් එකක් වගේම වර්චුවල් සෝෂල් ලයිෆ් එකක් තියෙනවා. අපි දවසේ වැඩි කාලයක් connected device එකක් එක්ක ලෝකයක් එක්ක වැඩ කරනවා because we are in always on culture. අපේ ෆෝන් වල අපි වහන අපේ ආදරණීය උදවියගේ ෆෝන් වලත් එහෙම ඇති always data on නැත්නම් wifi on. ඒ කියන්නේ අපි always on culture එකක අද ඉන්නේ. ඒක off කරන්න බයයි. WhatsApp එකක් ආපු ගමන් අපි උත්තර ලියන්න දඟලනවා. ඉස්සර නම් ලියුම් ආවහම එහෙම නෙමෙයිනේ. ලියුමට සතියකින් එයාට උත්තරේ හම් වෙන්නේ අපි තැපැල් කළා. අද එහෙම නෙමෙයි. ඊළඟ තප්පරේ අපි උත්තර ලියනවා. අනිත් පැත්තත් උත්තර හිතනවා බලාපොරොත්තු වෙනවා. එතකොට මේ always on culture එකක් ඇතුලේ virtual social life එකක් maintain කරනවා මිනිස්සු. මේක තමයි ඇත්ත. දැන් මගේ විෂයේ ඉනෝක අපි එක වෙනම දවසක් කතා කරමු. අලුත් concepts කිහිපයක් මේ දවස්වල මම පොතකුත් ලියන් යනවා. ඒකට එක පරිච්ඡේදයක් දැම්මා ඕකේ. digital fasting කියලා. ෆාස්ටිං කියන එක දන්නවනේ අපේ මුස්ලිම් සහෝදරවරු එහෙම ෆාස්ටිං ඉන්නේ මේ කාලයක්ම. ඒ ෆාස්ටිං කියන්නේ කුසගින්න ඉන්න එකනේ. ඩිජිටල් ෆාස්ටිං කොහොමද පුළුවන්ද? කොච්චර පැය ගාණක් ඩිජිටල් ෆාස්ටිං කරන්න පුළුවන්ද? එතකොට ඒකද චැලෙන්ජ් එකක්. එතකොට ඒ නිසා අපිට මේ ඩිවයිස් එක වැඩ කරද්දි, සෝෂල් මීඩියා එක වැඩ කරද්දි, තාක්ෂණය එක්ක වැඩ කරද්දි විනයක් ඕන. පාර යනකොට විනයක් ඕන. එතකොට මේ හැම තැනම බැලුවොත් හරි. ජීවිතේ පදනම විනය. ඉස්කෝලේ යන දරුවෙකුටත් ඕන, කැම්පස් එකේ ඉන්න විද්‍යාර්ථියෙකුටත් ඕන, ඊළඟට පයිලට් කෙනෙකුටත් ඕන, කැප්ටන් කෙනෙකුටත් ඕන. ඒක කාටද ඕන නැත්තේ? හැම කෙනෙකුටම අවශ්‍ය වෙනවා. අනිත් පැත්තෙන් අපි කැමතිනේ ගෞරවය ලබන්න. ඒක ඉල්ලුවට හම්බෙන්නේ නැහැනේ. අනේ මට ගරු කරන්නකෝ ඉනෝකා කියලා කිව්වට එහෙම ගෞරවය හම්බෙන්නේ නැහැ කාගෙන්වත්. ගෞරවය දිනා ගන්න ඕන. ඒක දිනා ගන්න පාදක වෙන පළවෙනිම සාධකයේ විදිහට හඳුනගන්නේ ඒක ආගමික ගැන්වීම් වලත් එහෙමයි. විනය. විනය තියෙන කෙනාට හැම කෙනෙක්ම හරි කැමති. එයාගේ හික්මීම නිසා ඕරා එක ශක්තිමත්. එයාට තියෙන ආකර්ෂණය අපි කැරිස්මා කියන්නේ ඒක හරි ප්‍රබලයි. එහෙම කෙනෙක් ගෙදරකට ඇවිල්ලා ගියත් නිකන් ගෙදර පිරුණ ගතියක් තියෙනවා. හිත පිරුණ ගතියක් දැනෙනවා. ඔෆිස් එකකට ආවත් එයා ගිහිල්ලා පැය ගාණක් යනකම් ඔෆිස් එක හරි පිරීලා. සහ පැය ගාණක් යනකම් එයා ගැන කතා කරනවා මතක් කරනවා. කන්න ගියත් අපි කියනවා හරි ආවා මේම කිව්වා බලන්න. එතකොට ඒ ආකර්ෂණීය බව එන්නේ ඇඳුමෙන් පැළඳුමෙන් කොණ්ඩේ කපලා තියෙන විදිහෙන් අපි එන යන වාහනෙන්ම නෙමෙයි. ඒවා බාහිර සාධක වෙනස් වෙන සුළුයිනේ. අපේ ඕරා හරි ශක්තිමත් වෙනවා හොඳ ඩිසිප්ලින් එකක් හොඳ හික්මීමක් එක්ක. මං හිතන්නේ අපි හොඳ තැනකින් කෙටි විරාමයක් ලබා ගන්නවද කියලා මම මේ බැලුවේ නැහැ. අපි තව චුට්ටක් කතා කරමු. මොකද
දැන් මේ සකියුවනේ මේ අපිට පාරේ යනකොට උනත් පාසල් ශිෂ්‍යයන්ට උනත් විද්‍යාර්ථීන්ට උනත් මේ හැම කෙනෙකුටම අවශ්‍යයි කියලා වෙන්නේ. දැන් අපි පොඩ්ඩක් මේ සමාජයත් එක්ක පොඩ්ඩක් ගැටුණොත් එහෙම සමාජය ගැන පොඩ්ඩක් කතා කළොත් එහෙම සමාජයට බැස්සට පස්සේ මේ වැඩිහිටියෝද පොඩි ළමයිද කියලා කිසිම ભેදයක් නැතුව අපි දකිනවා සමහර අවස්ථාවන් වලදී Taman මේ හැසිරෙන විදිහ මේ හැසිරීමට හේතු වෙලා තියෙන්නේ. ඇයි මේ වගේ හැසිරීමක් අපි මේ පුද්ගලයෝ විදිහට අපෙන් එළියට එන්නේ? ගොඩක් ආපස්සට ගිහිල්ලා ඒකට උත්තරයක් දුන්නොත් අපේ ප්‍රාථමික සමාජානුයෝජනයේ මොනෝහරි අඩුපාඩුවක් තිබුණොත් එහෙම වෙන්න පුළුවන්. ප්‍රයිමරි සෝෂියලයිසේෂන් එක අපි හැම කෙනෙක්ම ලබන්නේ ගෙදරින්. ලංකාවේ නම් අම්මා තාත්තගෙන් ලබන ප්‍රාථමික සමාජානුයෝජනට අමතරව පොඩි දරුවෝ අත්තම්මා සීයාගෙනොත් සෝෂියලයිස් වෙනවා. අත්තම්මා සීයා තමයි සමහර අයගේ වීරයා. එහෙම තමයි අපේ කල්චර් එකේ. එතකොට මේ වැඩිහිටියෝ දරුවව සමාජානුයෝජනය කිරීම ඇතුලේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එයා ලොකු වුණාට පස්සේ තමයි ඒ ඇරියස් එක පරිමහ ගන්න උත්සාහ කරන්නේ. මම මේ වචන කිව්වට කමක් නැහැනේ ඇරියස් කියලා. එතකොට හේතුව එයා පරිණත වෙනකොට අර පොඩි කාලේ ගැප්ස් මතුවෙනවා. මතුවෙලා ඒවා වෙනුවෙන් දඟලන්න පටන් ගන්නවා, කලබල කරනවා, මිනිස්සු එක රණ්ඩු කරනවා, Tamanට අයිති නැති දේවල් අත්පත් කර ගන්නට අනීතික සදාචාර විරෝධී ක්‍රම හොයනවා. ඒ නිසා එකක් තමයි ගෙදරින් ලැබෙන ප්‍රාථමික සමාජානුයෝජනයේ ප්‍රශ්නයක්. එහෙම නැතිනම් අධ්‍යාපනය ඇතුලේ අතිශයින් ආත්ම කේන්ද්‍රීය විදිහට ඉඳලා තියෙනවා පාසල් කාලේ හිටම්ම. කියන්නේ මම විතරයි. මගේ ජයග්‍රහණය විතරයි. මම පරදින්න බෑ. දැන් අපි දැක්කනේ පහුගිය කාලේ එක්තරා පාසලක ලංකාවේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරට ඇප්ලයි කරපු දරුවෝ කිහිප දෙනෙක් හිටියා. මට හෙඩ් ප්‍රිෆෙක්ට් වෙන්න ඕනයි කියලා හිතපු දියණියක් අනිත් අයගේ වතුර බෝතල් වලට නොගැලපෙන දෙයක් දැම්මා, විස දැම්මනේ, වස. හැබැයි ඒක හොඳ වෙලාවට තව කෙනෙක් දැක්කා. ඒ නිසා වෙන්න තිබිච්ච විශාල හානියක් වැළකුණා. දැන් හිතන්න එහෙම කරලා හෙඩ් ප්‍රිෆෙක්ට් උනත් වැඩක් තියනවද? නෑනේ. ඒ කියන්නේ මම විතරයි. මගේ ජයග්‍රහණය විතරයි. මගේ හොඳම යාළුවවත් දිනන්න හොඳ නෑ. මම පරදින්න බෑ. අන්න ඒ වගේ අතිශය තරඟකාරී රේස් එකක නම් අපි අවුරුදු 13ක් 15ක් විශ්වවිද්‍යාලේ ඉන්න කාලයත් එක්ක එකතු කරොත් ඕක 14ක් 15ක් වෙන අය ඉන්නවනේ. එතකොට එහෙම ආපු කෙනෙකුට තියෙන ආත්ම කේන්ද්‍රීය ආකල්ප. ඒකේ අනිත් පැත්ත ප්‍රජා කේන්ද්‍රීය. අනිත් පැත්ත හිතෙන්නේ නැහැ. දැන් හොඳම දෙයක් කිනෝකා මගේ විෂයත් මනෝවිද්‍යාව නිසා ආත්ම කේන්ද්‍රීය ආකල්පයකින් පාරේ යන කෙනෙක් කොහොමද පාරේ වාහන එලවන්නේ කියලා මම හොඳට දැකලා තියෙනවා. අනිත් අයට යන්න ඉඩ දෙන්නේ නැහැ. හදිසි කෙනෙකුටවත් ඉස්සර කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක පාක් කරත් කොහේ හරි පාක් කරන්නේ නීති විරෝධී ඉරි කපාගෙන තව කෙනෙකුට පාක් කරපු විදිහට ගන්න බෑ. එක්ක ඇදේට පාක් කරලා තියෙන්නේ. දැන් මම අද VFM මේ නාලිකාවට ඇවිල්ලා උදේ මේ සජීව වැඩසටහනට මගේ කාර් එක අර පල්ලෙහා කාර් පාක් එකේ බලන්න යනකොට හරියට කෙලින් හරිම ලස්සනයි. ඔව් හරිම ලස්සනයි. තව කෙනෙකුට වාහනයක් ගන්න ඉඩ තියලා දාන්න ඉඩ තියලා. එතකොට මම ඒවා පුරුදුනේ මගේ ගුරුවරුන්ගෙන්. ඒකට හේතුව තමයි අපි ආත්ම කේන්ද්‍රීය වුණොත් මෙතන ඉන්න අනිත් අය වාහනේ ගත්තත් එකයි නැතත් එකයි නායට දාගන්න පුළුවන් වුණත් එකයි බැරි වුණත් එකයි මං ආව ඩොග් ගාලා කොහේ හරි අතහැරලා දැම්ම දොරවල් වැහුව ගියා. එහෙම බෑ. ඒ කෙනෙක් පාරේ යන විදිහ, වාහනේ පාක් කරන විදිහ, ඊළඟට තව කෙනෙකුට කතා කරන විදිහ, ඒ ඔක්කොම තව කෙනෙක්ව දරා ගන්න විදිහ, ඒ ඔක්කොම ඇතුලේ තියෙනවා මම ආත්ම කේන්ද්‍රීයද ප්‍රජා කේන්ද්‍රීයද. මේ ප්‍රජාව කියන්නේ මහා සමාජයට නෙමෙයි මාත් එක්ක ඉන්න දෙතුන් දෙනා කියන්නේත් පොඩි ප්‍රජාවක්. ඒක ගෙදර අය වෙන්න පුළුවන්, ඔෆිස් එකේ මගේ ඩිවිෂන් එකේ ඉන්න 3-4 දෙනා වෙන්න පුළුවන්. ඒ ප්‍රජා කේන්ද්‍රීය බව එනවාර විනයත් එක්ක. දැන් අර අවුරුදු 15ක් 20ක් ආත්ම කේන්ද්‍රීය ට්‍රැක් එකේම ආපු කෙනෙක් හරි අමාරුයි ප්‍රජා කේන්ද්‍රීය වෙන්න. එහෙම වෙන්නේ නැහැ. ඒක තව හේතුවක්. ඊළඟට ආර්ථික සාධක දුර්වල වෙනකොට මිනිස්සුන්ගේ අතිශයින් තරගකාරී පීඩිත ආර්ථිකයක ඉන්නකොටත් මිනිසුන්ට එහෙම වෙනවා. දැන් ලෝක යුද්ධත් එක්ක අපි මුණ දෙන්නේ එහෙම ආර්ථිකයකට. එතකොට බලනවා මගේ ටැංකියට පෙට්‍රල් පිරුණා නම් ඇති, උඹලට නැති වුණත් කමක් නැහැ. ඇයි දැන් තරගෙනේ. ඒතර ආර්ථික රටාවත් හේතුවක්. ඒක පුද්ගලයාටම ට්‍රේස් කරන්න බෑ. ඊළඟට මගේ දරුවට හොඳ පාසලක් හම්බුණා නම් ඇති, අනිත් අය අපිට අදාළ නැහැ. ඒ වගේ එන්නේ ඇයි මේ අතිශය තරංගේ
ඉතින් අපි පර්සනලි අපේ ශක්තිය වර්ධනය කරගත්තොත් අපිට තරගෙන් විනිර්මුක්ත වෙලා තරගෙන් එළියට ඇවිල්ලා බලන් ඉන්න පුළුවන් ඒකට ගොදුරු වෙන්නේ නැතුව. ওই වගේ ප්‍රබල සාධක ටිකක් කියන්න පුළුවන් ඔබේ ප්‍රශ්නෙට උත්තරේ හැටියට. හොඳයි මං හිතන්නේ මේ අපිට මේ ඔය සම්බන්ධයෙන් තව කතා කරන්න බොහෝ කාරණු තියෙනවා. සහ මේ අපේ හැදෙන්න ඕනේ දේවලුත් තියෙනවා. දැන් ඔය හුඟක් වෙලාවට ගත්තාම මේ අපි පුද්ගලයෙක් විදිහට සංවර්ධනය වීමත් අර මේ අඩු නිසාත් ඕම වෙන්න පුළුවන් නිසා ඒ නිසා අපි ඒක ගැනත් කතා කරමු. මොකද ඒක තමයි ඊටාත්ම වටිනාම කාරණා වෙන්නේ. මොකද අපි හැමදාමත් ප්‍රශ්නේ පෙන්නලා දෙනවා. හැබැයි ඔකට උත්තරයක් හොයලා දෙන්නේ නැහනේ. ඒ නිසා අපි පිළිබඳවත් කතා කරන්න සූදානම්. ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අද දවසේදී අපි මේ කතා කරන්නේ විනය දිවියේ පදනමයි කියන කාරණාව සනාථ කරන කරුණු. ඉතින් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ කතිකාචාර්යතුමා තමයි අද දවසේදී අපේ කතා මිනිස්ත්‍රි වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ. දවස මැදට ලස්සන ආරම්භයක්. VFM කතා මිනිස්ත්‍රී. උදේ 11 විනාඩි 9යි දැන් වෙලාව. අපි කතා මිනිස්ත්‍රි වැඩසටහනේ නැවතත් මුණ ගැහෙන්නේ. ඉතින් ඔබ දන්නවා අද දවසේදී අපි මේ කතා කරන්නේ විනය දිවියේ පදනමයි කියන කාරණාව සනාථ කරන කරුණ. කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ කතිකාචාර්යතුමා අදත් අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් බොහොම රසවත් විදිහට මම හිතන්නේ ඔබට දැනෙන විදිහට අපි කරුණු ටිකක් කතා කළා. මම මෙතනදී තවත් කාරණාවක් ඉස්මතු කරන්නම්. අපි මේ දැන් කලින් සුනිල් පෙරේරා මහත්මයා ගායනා කරන ගීතේ රසවින්ද නේද? ඒ ගීතේ කියන්නේත් දැන් ඔය අපේ විනය හදන්නනේ ඔය අපිට පොඩි දඬුවමක් දෙන්න. හැබැයි මේක ද්වේෂ සහගතව ලබා දෙන දඬුවමක් නෙමෙයි. ඇත්තටම ආදරෙන් මේ හරි මගට ගන්න කරන දඬුවමක්. පොඩි ටොක්කක් මේ අනින්නේ. හැබැයි ඒ උනට දැන් අද වර්තමානයේ ටොක් අපි කතා කරොත් එහෙම අපේ දෙමව්පියෝ දරුවන්ට ওই විදිහට ටොක්කක් ගන්නත් හරි මේ නේත් පොඩි තරවටු කිරීමක් කළොත් එහෙම හරි දරුවෝ ඒ පැත් ඒක දිහා අද බලන්නේ කොහොමද? ඒක දකින්නේ කොහොමද? මේ හිතේ තියෙන වෛරය අවුරුදු ගාණක් යනකම් නේද? ඒ දරුවන් වැඩි හිටියන් බවට පත් වෙනකම් ඒ වෛරය තියාගෙන ඉන්නවා හිතේ. ඊට පස්සේ ඕන් වැඩි හිටියෝ බවට පත් වුණාට පස්සේ අර කරපු දඬුවම මේ පලිගන්න චේතනාව එකතු කර ඔන්න ඔය වගේ සමාජයක් තමයි අද බිහි වෙලා තියෙන්නේ. දැන් මම මේ කාරණාවත් මතු කරන්න. දැන් කියනවානේ මේ දරුවන්ට දඬුවම් කරන්න බෑ. මානව හිමිකම් වලට යන්න පුළුවන්. දඬුවම මේ කරන්න අවශ්‍ය නැහැ. ඒකට තව පිරිසක් කියනවා දඬුවම අවශ්‍යයි. මේගොල්ලන්ව හික්මව ගන්න අවශ්‍යයි. ශික්ෂණය හදා ගන්න අවශ්‍යයි. මේ මොකද්ද මේ පරස්පර විරෝධී කතන්දර ටික මොකද්ද කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපිට මේ එතනට උත්තරයක් ගලපන්න ඉනෝකා පටන් ගන්න හොඳ තැනක් තමයි මේ විනයේ තියෙනවා අතු දෙකක්. ඒ කියන්නේ ටයිප්ස් දෙකක්. ප්‍රිවෙන්ටිව් ඩිසිප්ලින්, කරෙක්ටිව් ඩිසිප්ලින් කියලා. ප්‍රිවෙන්ටිව් ඩිසිප්ලින් කියන්නේ අපි නිවාරණ විනය කියලා සිංහලෙන් කියන එක. අපි කියමනකුත් තියෙන prevention is always better කියලා. ලෙඩක් හැදිලා බෙහෙත් බීලා සනීප වෙන්නත් පුළුවන්. ඒකට ටිකක් දුක් විඳින්න එපයි. ඊට වඩා හොඳයි ලෙඩේ හැදෙන්නේ නැති වෙන්න පරිස්සම් වුණා නම්. විනයත් එහෙමයි. අපිට වරදක් වෙලා දඬුවම් විඳලා නිවැරදි වෙන්න පුළුවන්. ඒක තමයි විවෘත මනසකින් ලෝකෙ දිහා බලන්න වෙන විදිහ. මොකද වැරදි නොකරන මිනිස්සු කියලා හොයන්න අපහසුයි. නොදැනුවත්ව හරි මිනිස්සු අතින් වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි දඬුවම් විඳලා ඒගොල්ලෝ නිවැරදි කරගන්නවා ආපහු නොකරන්න. ඒ තමයි corrective discipline. ඒකට කියන නිර්වද්‍ය විනය. නිවාරණ විනය සහ නිර්වද්‍ය විනය. preventive discipline නැත්තම් නිවාරණ විනය තමයි හැම විටම හොඳ. විනය විසමාචාරයක්, නීති කඩ කිරීමක් වරදක් වෙන්න කලින් එසේ නොවන තැනට වැඩ කරන එක. පරිස්සම් වෙන එක. වලේ වැටෙන්නේ නැතුව වල මග හැරලා Tamanගේ ගමන යන එක. එනිසා ඒ ප්‍රිවෙන්ටිව් ඩිසිප්ලින් තමයි ඇත්තටම අපිත් ප්‍රමෝට් කරන්න යන හැම පුහුණු වැඩසටහනකම මේ වගේ රේඩියෝ ටීවී වැඩසටහනක පවා. මොකද දඬුවම් විඳලා නිවැරදි වෙන්න පුළුවන්. නමුත් ඊට වැඩිය අරක හොඳයි. අනිත් කාරණාව තමයි දැන් මේ ඒ ප්‍රිවෙන්ටිව් ඩිසිප්ලින් එක එන්නේ බය නිසා නෙමෙයි. අවබෝධය නිසා. ඒක awareness. මොකක් පිළිබඳද? නීතිය, සංස්කෘතිය,
මට තියෙන සදාචාරය, මගේ සීමාවන්, මගේ හැකියාවන් සහ නොහැකියාවන් මේ දේවල් ගැන අවබෝධයත් එක්ක තමයි ඒ නිර්වද්‍ය විනයට යන්න කලින් නිවාරණ විනය ඇතුලේ මං හික්මෙන්න උත්සාහ කරන්නේ. එහෙම කරන්න එපා කියලා. දෙවැනි එකට සම්බන්ධව තමයි ඔබ ප්‍රශ්නය ඇහුවේ. දඬුවම් ක්‍රමය අපි පනිෂ්මන්ට්ස් කියන එක පාවිච්චි කරන්නේ රැකියාවකුණත් එහෙමනේ. වරදක් වුණාට පස්සේ ඒ වරද නැවත සිදු නොවෙන්න සහ අනිත් අයට වැරදි පරමාදර්ශයක් නොවෙන්න නීති ආධිපත්‍ය රැක ගන්න වගේ අරමුණු ගොඩාක් තියෙනවා දඬුවම් ක්‍රමය පාවිච්චි කරන්නේ. දැන් දඬුවම් දෙන්නේ පුද්ගලයාට නෙමෙයි. අන්න ඒක ඊළඟ කාරණය. එහෙනම් මොකටද දඬුවම දෙන්නේ? වරදට. අද ඔය වෛරය හිතට එන්නේ, පස්සේ ඒක මතක තියන් ඉඳලා පලි ගන්න හිතෙන්නේ, එකට එක කරන්න හිතෙන්නේ වරදට දඬුවම් නොදී පුද්ගලයාට දුන්නොත් එහෙම. ඒක දෙමව්පියන්ටත් අදාළයි, ගුරුවරුන්ටත් අදාළයි. දැන් අපි දකිනවා ගුරුවරුන්ට විරුද්ධව මානව හිමිකම් සිද්ධි යනවා, උසාවි යනවා, නඩු තියෙනවා. එතකොට සමහර වෙලාවට ගුරුවරයා හොඳ චේතනාවෙන් දරුවා නිවැරදි කරන්න දීපු දඬුවමක් වෙන්න පුළුවන්. ඒ දඬුවම කියන එක මේ අර පලි ගැනීම අමානුෂික පැත්තට ගියොත් නේ ප්‍රශ්නයක් වෙන්නේ. අයිතිවාසිකම් කඩ කිරීමක් වෙන්නේ. නැත්තම් දණ්ඩනය කියන එක බුදුරජාණන් වහන්සේත් පාවිච්චි කරපු ක්‍රමයක් නේ. බ්‍රහ්ම දණ්ඩය කියන්නේ, බ්‍රහ්ම දණ්ඩනය කියන්නේ බරපතල එකක්. බ්‍රහ්ම දණ්ඩනය පැනෙව්වා කියලා ආරංචි වුණාම දඬුවමට ගොදුරු වෙන දඬුවම පනවනු ලැබූ උදවිය සිහිම උර්ජා වුණා. ස්වාමීන් වහන්සේලා. ඒ කියන්නේ කතා කරන්නේ නැතුව sannivedanaya සම්පූර්ණයෙන් නවත්තලා බුදුන් වහන්සේ අනුශාසනා ප්‍රතිහාරයක් නවත්තලා අනුශාසනා කරන්නේ නැහැ. දැන් ඕක අපේ භාෂාවෙන් කියන්නේ කොහොමද? කියන්න දෙය අහන්න නැති එක උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි මං ඌට තවත් කියන්නේ නැහැ. අම්මලා කියන්නේ. ඒ වගේනේ ඉතින් බුදුන් වහන්සේ දැන් මෙයාට අනුශාසනා කරලා වැඩක් නැහැ. තමා විසින්ම තමාව ප්‍රතිවේක්ෂා කරලා නිවැරදි වෙන්න අවස්ථාවක් නේ දුන්නේ. එතකොට ඒ දණ්ඩනය ඇතුලේ තිබුණේ ලර්නින් එකක්. එතන බුදුන් වහන්සේ කේන්තියක් නෙමෙයි, මහා කරුණාව, මහා ප්‍රඥාව දෙක හැම විටම තිබුණේ. ඒ කරුණා සහගත චේතනාවෙන් තමා කළ වරද තමාම සිතා බලා තමාම නිවැරදි වීමට දීපු කෙටි විරාමයක් හා සමානයි දඬුවම. ඒ නිසා දඬුවම දෙන්නේ පුද්ගලයාට නෙමෙයි වරදට. ඒ වරද අවබෝධ කරගෙන ඒක නැවත අපි කියන්නේ රෙපිටිෂන් එකක් නොවන විදිහට වැඩ කරන්න අපි අපිවම අන්තරාවලෝකනය කරගන්නට ඕන. ඒ දණ්ඩනය හැම විටම කරුණාව පදනම් කරගන්න ඕන. ඔකේ තව ලස්සන තැනක් තියෙනවා. හරියට අර ඔබ කිව්වා වගේ වෛරය පලි ගැනීමෙන්නේ නැතුව පුද්ගලයා රැකගෙන වරද විතරක් ඩිලීට් කරන්න දඬුවම් දෙන සිද්ධිය තමයි අඟුලිමාල දමනය බලන්න. අඟුලිමාලව රැකගත්තා. එයා තුල තිබූ මිනීමැරීම පුද්ගලයන් ඝාතනය කියන චේතනාව සහ ක්‍රියාව ඩිලීට් කර නැති කරා. එයා ඕන ශාසනයටත් ඕන, ලෝකෙටත් ඕන. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වෙනවනේ අවසානයේ අඟුලිමාල මහ රහතන් වහන්සේ. එතකොට පුද්ගලයා රැකුණා, වරද ඉවත් කළා. ඒක තමයි අර දෙවෙනි කොටස. දණ්ඩනය ක්‍රියාත්මක වෙන්නේ කරුණාවෙන්. ඒකට තව හේතු තියෙනවා. දැන් ඔය චෝදනා සූත්‍රය වගේ ගත්තොත් ත්‍රිපිටකයේ තියෙන ඒකේ තියෙනවා මේ චෝදනාවක්, විවේචනයක්, වාචික අවවාදයක්. ඒක තව එහාට ගියොත් දණ්ඩනයක් දෙනකොට බලපාන හේතු තියෙනවා. එකක් තමයි භූතේනවා. හේතු සහිත වෙන්න ඕන. මට හිතුණට බෑ. දැන් අපි හිතමු ඔයා මට උදේ හම්බුණා good morning කිව්වේ නෑ. ඒකට දඬුවම් දෙන්න පුළුවන්ද? ඒක හරිම සබ්ජෙක්ටිව්නේ. අපි දන්නේ ඒ පුද්ගලයා වෙන කල්පනාවක ගියාද, එයාට ගෙදර ප්‍රශ්නයක්ද, ෆෝන් එක ප්‍රශ්නයක්ද, දරුවෝ අසනීප වෙලාද අපි දන්නේ නෑ. එතකොට ඒවා හරි සබ්ජෙක්ටිව් දේවල්. එහෙම අභූතේන හේතු රහිතව නෙමෙයි. හරියට ඔප්පු කරන්න පුළුවන් හේතු තියෙන්න ඕන. ඒකනේ අපි අභ්‍යන්තර විනය පරීක්ෂණ ක්‍රියාවලියේ ඉස්සෙල්ලාම මූලික විමර්ශනයක් තියන්නේ. ඊට පස්සේ චෝදනා පත්‍ර නිකුත් කරලා එහෙමනේ අභ්‍යන්තර විනය පරීක්ෂණය යන්නේ. මේක වරදක් වෙලාද, මොන නීතියද කඩ කරලා තියෙන කියලා සිස්ටමැටික් විදිහට ඉන්වෙස්ටිගේට් කරන්න ඕන. මට හිතෙන විදිහට නෙමෙයි. ඒක බුදුන් වහන්සේත් කළා. දැන් අර විසාකා මහ උපාසිකාව ප්‍රමුඛ මණ්ඩලයක් පත් කරලා භික්ෂුණීන් වහන්සේ නමක් ගැබ්ගත් අවස්ථාවේ බලන්නේ කරපු ඉන්ක්වයරි එක. ඒකට බුදුන් වහන්සේ මැදිහත් උනේ නැහැ. අපක්ෂපාතී තුන්වන පාර්ශවයක් ඒකට පත් කරලා ඊළඟට ඒගොල්ලෝ එක්ස්පර්ට්ලා, එතන හිටියා ඔතොරිටි එක තියන අය. විසාකා මහ උපාසිකාව කියන්නේ අග්‍රදායිකාව. මම අදටත් මෙච්චර HRM ඉගෙන ගත්තට ඒ බුදුහාමුදුරුවෝ තියපු අභ්‍යන්තර පරීක්ෂණයේ තරම් ස්ට්‍රෝං ඩිසිප්ලින් ඉන්ක්වයරි එකකට කම්පැනි වල වාඩි වෙලා නැහැ. මමත් යනවනේ ඔවට මේ එක්ස්ටර්නල් රිසෝස් පර්සන්ලා, සයිලන්ට් ඔබ්සර්වර්ස්ලා විදියට. හැබැයි අරක බලන්න. එතකොට භූතේනවා.
හේතුවක් තියෙන්න ඕනේ දණ්ඩනයට. ඊළඟට කාලේන නිවැරදි කාලයේදී පොඩි ළමෙක් අතින් වරදක් වුණාට අපි ඒක දඬුවම් කරන්නේ නැහැ නේ. එයා දන්නේ නැහැ. හිතන්න පොඩි ළමෙක් කෝපයක් බිම දාලා බින්දා. එයා දන්නේ නැහැ නේ එයා බින්දෙනවා කියලා ඉගෙන ගත්තෙත් එදා. බිම වැටුනහම බින්දෙනවා. ඉගෙන ගත්තේ එදා බිම දාලා. එතකොට ඒ නිසා දඬුවමට නිසි කාලය නෙමෙයි මේක. එක්කෝ ඒ කාලේ එනකන් ඉන්න ඕන. නිසි කාලයේදී ඊළඟට හැම වෙලාවෙම යහපත තමයි කරුණාව තමයි ඒකේ පිටිපස්සේ තියෙන ආකල්පය. වරද නිවැරදි කිරීම. එතුලින් පුද්ගල සංවර්ධනය. මෙන්න මේ හේතු පහත් එක්ක නම් දඬුවම දෙන්නේ. දඬුවමට ලක් වෙන කෙනාට ඒක ලර්නින් එක්සර්සයිස් එකක් වෙනවා. මං පහුගිය දවසක ලස්සන වීඩියෝ ෆිල්ම් එකක් මේ ෂෝට් මේ ෆිල්ම්ස් තියෙන කොරියන් ඒවා එහෙම එකක් දැක්ක සමාජ මාධ්‍යයේ. ඒකේ තියෙන්නේ ගණන් ටීචර් මිස් කෙනෙක් පීරියඩ් එක දැන් උගන්වන්න පන්තියට කොරිඩෝර් දිගේ ඉස්කෝලයක් මේක ඇවිදගෙන එනවා. හොඳ අම්මා කෙනෙක් වගේ ටීචර් කෙනෙක්. එක ශිෂ්‍යෙක් සිගරට් එකක් බොනවා හැංගිලා ඉඳගෙන යම් තැනක ටීචර් මේක දකිනවා. දැන් ලොකු වරදක්නේ පාසල ඇතුලේ එහෙම දුම් වැටි පාවිච්චි කරන්න බෑ. ඇරත් වැඩිහිටියෙක් නෙමෙයි දරුවෙක්. මේ ටීචර් කලබල වෙන්නේ නැහැ. එතනට ගිහිල්ලා මේ දරුවගේ අතින් අල්ල ගන්නවා. අරයා හොඳටම බය වෙනවා. අල්ල ගන්නකොට සිගරට් එක තියෙන්නේ මේ තොල් දෙක අතරේ කටේ. අර ටීචර් මේ සිගරට් කෑල්ල මේ තොල් දෙක අතරින් ඇදලා අරගෙන විසිකල්ලා දාලා ඈතට මේ දරුවවත් අතින් ඇදගෙන අල්ලගෙන පන්තියට යනවා. ගිහිල්ලා වාඩි වෙන්න කියනවා. ළමයි ආචාර කරනවා නැගිටලා ටීචර්ත් දරුවන්ට ආචාර කරලා උගන්වන්න පටන් ගන්නවා. අර සිද්ධිය ගැන කතාවක් මුකුත් නෑ, බනින්නෙත් නෑ, කියන්නෙත් නෑ, ගහන්නෙත් නෑ, මුකුත් නෑ. මේ ශිෂ්‍යයා දැන් ඉන්නවා දැන් බනී දැන් ප්‍රින්සිපල්ට කියයි දැන් ගෙදරින් ගෙන්නයි. දැන් එයාගේ සිතේ බයනේ තියෙන්නේ ටීචර්ට අහුණා. හැබැයි ටීචර් මොනවත් කරන්නේ නෑ. පාඩම උගන්වනවා. දැන් අර දරුවා හිතේ බයෙන් පාඩම ඇතුලේ ඉන්නව අමාරුවෙන්. කාල පරිච්ඡේදය ඉවරුනහම ටීචර් නැවත ආචාර කරලා බෝඩ් එකත් ලස්සන්ට මකලා පිටව යනවා. දැන් අර දරුවගේ හිතේ මොකද්ද තියෙන්නේ? ඇයි මට බැන්නේ නැත්තේ? ඇයි මට දඬුවම් කරේ නැත්තේ? හැබැයි ඒ වෙනකොට ටීචර් ලොකුම දඬුවම දීලා ඉවරයි. මානසිකව බලන්න ඒක. ඒ ලර්නින් එක්සර්සයිස් එකේ විනාඩි 45 තුල එයා විඳපු අරයා පස්සෙන් දුවගෙන ගිහිල්ලා ටීචර් ළඟ නැවතිලා ඇයි ටීචර් මට බැන්නේ නැත්තේ? ඇයි මට ගැහුවේ නැත්තේ? ඇයි ලොකු සර්ට මේක කම්ප්ලේන් කරන්නේ නැත්තේ? ටීචර් ඔළුව අත ගාලා කියනවා මං ඔයාව බේරගත්තා. මොකෙන්ද ටීචර්? වරදින්. හරිනේ. සිගරට් කොටේ විසිකලා දරුවා පන්තියට එක්කන් ආවා. ඒක තමයි යහවාදී විනය. වරද ඉවත් කරනවා. පුද්ගලයා රැක ගන්නවා. ඒ දරුවා දන ගහලා වඳිනවා ටීචර්ට. ඒ අවබෝධ කර ගන්නවා ටීචර් මොකද්ද කළේ. අපේ පොඩි නිර්මාණාත්මක ක්‍රියාවක් හොඳටම ප්‍රමාණවත් වරද ඉවත් කළා පුද්ගලයා රැක ගන්න. ඒක දරුවටත් එහෙමයි, අපි වගේ වැඩිහිටියන්ටත් එහෙමයි, ආයතනයක සේවකයෙකුටත් එහෙමයි. සමහර තැන් තියෙනවා ලියුම් 10ක් ගහලා ඉන්ක්වයරි තියලා හදාගන්න බැරි උදවිය එක කවි පදයකින් හදාගන්න පුළුවන්. දැන් ඔය පෞගිය කාලේ අපි පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ වුණා අල්ලස් කොමිසමේ. අල්ලස දූෂණය නැති කළා සොපලිපන් රාජ්‍යයක් බිහි කිරීම සඳහා යන වැඩසටහන් වල මමත් දේශකවරයෙක් විදිහට රට වටේ ගියා ඒ කණ්ඩායමත් එක්ක. සමහර තැන්වලදී අපි කවිත් කියනවා. ඉතින් දවසක වැඩසටහනක් අපි මේ කම්මැලිකම නැති වෙන්නත් එක්ක යම් කවි පද සින්දු ප්‍රෝග්‍රෑම්ස් වල පාවිච්චි කරනවා. එක කවියක් ලක්ෂාන්ත තුකෝරලගේ අපි කිව්වා මේ කන්තෝරුවකට ගාටන දාකට මහතුනි ගොරවන බනින රවන් රටොන් තනා දෙන පඩියෙන් තැම්බෙන බත දිරවනවද ආයුබෝවන්. ඔච්චරයි. ඔක ලියාගෙන ගියා කවුරු හරි සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියක්. එදා වැඩසටහනට හිටපු. එතුමිය ඕක print out එකක් අරගෙන type කළා මේ Tamanගේ කාර්යාලේ කෑම කන lunch room එකේ බිත්තිය ඇලෙව්වලු. දැන් හැමෝටම දවසකට සැරයක් හරි මේක පේනවනේ. එතනට අපි කෑම කන්න දවල්ට යනවනේ. මාස 2කින් විතර කියනවා සමහර ප්‍රශ්න දැන් නැතිලු අපේ. මිනිස්සු වෙනස් වෙලා. එතකොට වෙනස් වෙන්න ලෙක්චර් එකක් නෙමෙයි කළේ. දඬුවම් නෙමෙයි දුන්නේ. කවි පද දෙකක ප්‍රබලත්වය. මම කිව්වා මට නෙමෙයි කතුවරයාට තමයි ඒක කියන්න ඕන ගෞරවය. ඒ කවි පද දෙක කොච්චර ප්‍රබල වුණාද කියලා. ඒ නිසා සමහර නිර්මාණාත්මක දඬුවම් තියෙනවා. ඒක ලොකු එක දණ්ඩනයක් තමයි. ඒක මේ කෝට්ටක් අරගෙන වේවැලක් අරගෙන චෝකක් කනලම වෙන්න ඕනේ නැහැ. ශාරීරික හිංසනයම නෙමෙයි. අවසානයේ නිගමනය තමයි මට කියන්න තියෙන punishment should be a learning exercise. දණ්ඩනය කියන්නේ ඒකට භාජනය වෙන කෙනාට ඉගෙනුම් අවස්ථාවක් නිවැරදි වෙන්නත් නැවත එය නොකරන්නත්. ඒ විදිහට ගියොත්
පලි ගන්න තරහ ගන්න ඕන වෙන්නේ මං හිතන්නේ සර් මේ ඔය කාරණාව අතිශය වැදගත් අපේ වැඩිහිටියන්ට. මොකද අපි ගෙවල් වල විශේෂයෙන්ම වැඩිහිටියෝ මේ මොන තරම් යුද්ධයක් කරනවද මේ දරුවන්ව හික්මව ගන්න නේද? නේ ශික්ෂණය ඇති කරන්න. ඉතින් හුඟක් වෙලාවට මේ අම්මලා කෑ ගහලා නේද? සමහර වෙලාවට කියනවා මේ අල්ලපු ගෙවල් වල ඉන්න මිනිස්සු දුවගෙන ඒවි මේ තියෙන සද්දෙට. එහෙම නැත්නම් ගෙදර තියෙන වහලේ උළු ටික මේ ගැලවිලා යයි මේ කෑ ගහයිලට කියලා. හැබැයි කොච්චර කෑ ගැහුවත් දරුවා අහනවද? දරුවාගේ පාඩුවේ වැඩ කරගෙන යනවා. හැබැයි අපිත් අර පොඩ්ඩක් අර සර් කිව්වා වගේ නිර්මාණශීලී වුණා නම් ඔය වගේ පොඩි දේවල් වලින් දරුවව ටච් කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපි දිනුම් කියලා. ඉතින් ඒ කාරණාව හරිම වටිනවා. මං නැවත වතාවක් ඒ කවිය අහන්න කැමතියි. කන්තෝරුවකට ගාටන දාකට මහතුනි ගොරවන බනින රවන් රටුන් තනා දෙන පඩියෙන් තැම්බෙන බත දිරවනවද ආයුබෝවන්. කතුවරයාට තමයි ගෞරවය අතුකොරලට. ඒකේ කියන්නේ මේ ආණ්ඩුවේ කන්තෝරු ගැන වෙන්න ඕන ප්‍රයිවට් සෙක්ටර් එකට වඩා. එහෙම තැනකට මහජනතාව වැඩක් කරගන්න ආවහම බැනලා රවලා ගොරවලා ටිකක් වටේ යවලා එහෙම සමහර අත්දැකීම් අතීතයේ තිබිලා තියෙනවනේ. මට නම් ලැබිලා නැහැ ඇත්තටම. එහෙම දේවල්. එතකොට එහෙම කරනකොට අර කවිය අහනවා එහෙම කරන්න එපා. එහෙම කරලා මාසේ අන්තිමට ගන්න පඩිය yaadෙනවද? ඒක අහපු විදිය රටුන් තනා දෙන පඩියෙන් තැම්බෙන. ඒ කියන්නේ අපිට බදු ගෙවන්නේ රටේ මහ ජනතාවගේ බදු සල්ලිනේ. අපිට ඇත්තටම රාජ්‍ය සේවය අපිට එන ජනතාව පඩි ගෙවලා තියෙන්නේ. ඒ රටුන් තනා දෙන පඩියෙන් තැම්බෙන බත දිරවනවද ආයුබෝවන්. අර ගැමියෙක් ආයුබෝවන්ද කියලා අහනවා වගේ. ඒකේ වචන හරියට වදිනවා. ඔය වගේ අපිට හිතන්න පුළුවන් නේ. අපිට වැඩිහිටියෝ විදිහට අපිට ওই විදිහට හිතන්න පුළුවන්. හිතලා ඔය අර මේ ශික්ෂණය ඇති කරගන්න බෑ කියන දරුවට පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ. අපි තවත් කතා කරමු. මම හිතන්නේ රසවත් කතා බහක් තවත් පොඩි වෙලාවක් තියෙන නිසා මම ඉක්මනටම කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. අපි විරාමයෙන් අනතුරු නැවතත් මොන ගහනවා. ඔබත් සමග මේ කාරණාව පිළිබඳව කතා කරන විනය දිවියේ පදනමයි. දවස මැදට ලස්සන ආරම්භයක්. VFM කතා මිනිස්ත්‍රී. එකලයි විනාඩි 36යි දැන් වෙලාව. අද දවසේදී අපි මේ කතා කරන්නේ විනය දිවියේ පදනමයි කියන කාරණාව සනාථ කරන කරුණු කාරණා. කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ කතිකාචාර්යතුමා අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් මේ අපේ කතා බහේ තිබුණනේ ස්වං විනය සම්බන්ධයෙන්. දැන් මේ දවස්වල අපි ටිකක් වැඩිපුර අපි ස්වං විනයක් අපේ ජීවිතයට එකතු කර ගන්නවානේ. මොකද ඔබ දන්නවා මේ වෙනකොට මේ බලශක්ති අර්බුදයක් පැන නැගෙමින් පවතිනවා. මේක ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් ලෝකේ අර්බුද පැන නැගිලා තියෙනවා. ඉතින් ඒ අර්බුද නිසා අපේ රටේ බලශක්ති අර්බුදයක් පැන නැගිලා තියෙනවා. ඉතින් අද ඉඳලා අපි අපේ ජීවිතේට මේ ස්වං විනය සම්පාලනයක් අපි එකතු කර ගන්නවා නම් මම හිතන්නේ අපිට අනාගතයේදී බලශක්තිය සම්බන්ධයෙන් බියක් ඇති කරගත්ත යුතු නැහැයි කියන කාරණාව පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා ඒ පණිවිඩය ඔබට ලබා දෙනවා. විශේෂයෙන්ම ඔබ අනවශ්‍ය විදිහට විදුලි බල්බ් පාවිච්චි කරනවා නම් විදුලිය පරිහරණය කරනවා නම් ඒකට පොඩ්ඩක් තිත තියන්න ඕනේ කාලේ එවිලා තියෙන්නේ. ඔබ ක්‍රියාවෙන් මේක ඔප්පු කළොත් එහෙම ඔබේ දරුවන්ට උනත් මේ පණිවිඩය ලබා දෙන්න පුළුවන්. අර තරවටු කරලා අපිට ඔවුන්ව මේකට පුරුදු පුහුණු කරනවට වැඩිය ඔබ ක්‍රියාවෙන් මේ කාරණාව ඔප්පු කරනකොට ඔවුනොත් නිතින්ම මේ කාරණාව අනුගමනය කරાવી. ඉතින් ඒ නිසා අනවශ්‍ය විදිහට විදුලි බල්බයක් දැල් වෙනවා නම් ඔබ ක්‍රියාත්මක වෙන්න ඒක ක්‍රියා විරහිත කරන්න වග බලා ගන්න කියන පණිවිඩයත් මතක් කරගෙන අපි යමු අපේ සාකච්ඡාවට. ඊළඟට කතිකාචාර්යතුමා මම ඇත්තටම කැමතියි අපි මේ සමාජය එක්ක අපි මේ සාකච්ඡාව කතා කරනවානේ. සමාජයේ දකින දේවල් සහ සමාජයේ සිද්ධ වෙන දේවල් එක්කනේ අපි කතා කරන්නේ. අපි දැන් පහුගිය දවස්වල දැක්ක මේ විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම සම්බන්ධයෙන්. එතකොට මේ විනය ගැන කතා කරනකොට මේ විශ්වවිද්‍යාල සිසුන්ගේ පාසල් සිසුන්ගේ විනය සම්බන්ධයෙන් අපි ටිකක් දැඩිව මේ කල්පනා කරන්න ඕනේ සහ ඒ සඳහා අවධානය යොමු කරන්න ඕනේ නේද? යම් සිද්ධි මතුවෙනකොට සාමාන්‍යයෙන් සමාජයේ කලබල වෙනවා. ඔන්න දැන් පාසල් දරුවන්ගේ විනය මේ පිරිහිලාය, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ විනය පිරිහිලාය කියලා. මට හිතෙන්නේ එහෙම දැන් ඒ සිද්ධියකට ලඝු වෙලා
කියවා ගන්නවට වැඩිය ඒක සිද්ධියක් විදිහට අරගෙන සමස්ත සමාජ දේහයේම බිඳ වැටීම එක සිද්ධියකින් මතුවීම වගේ තමයි මට මගේ විග්‍රහය නම්. ඒක පාසලකද රැකියා ස්ථානයකද විශ්වවිද්‍යාලයකද කියන එකට වඩා මේ හැමතැනම ඉන්නේ අපේ අයනේ. අපේ රටේ පුරවැසියෝනේ. එතකොට ඒ සිද්ධි වලින් මතුවෙනවා සමස්ත සමාජ දේහයේම තියෙන විනය පිළිබඳ යම් ප්‍රශ්නයක්. එක්කෝ ඒක වැඩිහිටියන් ඉක්මවා යාම වෙන්න පුළුවන්, නීතිය ගැන තැකීමක් නැතිවීම වෙන්න පුළුවන්, සංස්කෘතියට ගරු නොකිරීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් කෙනාගේ අයිතිවාසිකම් නොතැකීම මොකක් හරි එකක් එක්ක එන ගැටලුවක් සිද්ධි වලින් මතුවෙනවා. හැබැයි ඉතින් දැන් මම උගන්වන්නේ විශ්වවිද්‍යාලයක නිසා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට සමහර වෙලාවට වරදින තැනක් තියෙනවා. ඒ තමයි පාසල් අධ්‍යාපන ඉවර කරලා ඒ අය විශ්වවිද්‍යාලයට ආවහම ඇවිල්ලා හොස්ටල් එකේ හරි බෝඩිමේ හරි නම් බොහෝ විට ඉන්නේ ගෙදරින් පිටනේ. එතකොට ලැබෙනවා නිදහසක්. ගෙදර වගේ අම්මා තාත්තා දැන් පස්සෙන් නෑ. ඉස්කෝලේ ගුරුවරු වගේ විශ්වවිද්‍යාල ආචාර්යවරු එහෙම පිටිපස්සෙන් ඉඳගෙන විනය හදන්න යන්නේ නෑ. දැන් මේ අය වැඩිහිටි අයනේ. ඒගොල්ලෝ විද්‍යාර්ථීන්නේ. පාසල් දරුවෝ නෙමෙයිනේ. ඉතින් එතකොට ලැබෙනවා නිදහසක්. ඒ නිදහස ලැබෙනකොටම අර ඔබ කලින් කියපු ලස්සන වචනය ස්වයං විනය self discipline එක නාවොත් අපිව අදාළ පාරෙන් වෙන පාරකට වැටෙන්න පුළුවන්. ඒක මම දැකලා තියෙනවා. මම කවුන්සලර් කෙනෙක් හැටියට අපේ විශ්වවිද්‍යාලයේ කලන මිතුරු සේවය කරද්දිත් ඒ ලැබෙන නිදහස අධ්‍යයන කටයුතු වලට, ශාස්ත්‍රීය කටයුතු වලට, Tamanගේ personal development එකට පාවිච්චි කරනවා වෙනුවට එක්කෝ කම්මැලිව ඉන්න, එහෙම නැත්නම් වෙන මොනවා හරි නොගැලපෙන දෙයකට එකතු වෙන්න පාවිච්චි කෙරුවොත් දැන් නිදහස වැඩි නිසා හවසට කෝල් කරලා අම්මට ඕනි බොරුවක් කියන්නත් පුළුවන්. අම්මේ මම පාඩම් කරනවායි කියලා. හැබැයි ඒක නෙමෙයි වෙන්නේ. එතකොට ඕන කරන්නේ අර පිටිපස්සෙන් ඉඳන් අපිව මෙහෙවන ලීඩර් කෙනෙක් නෙමෙයි, අපිම අපේ ලීඩර් වෙලා සොයන් විනයක්. ඕක අපි දැකලා තියෙනවා. අපි අපේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම්ස් වලදී ෆස්ට් ඉයර් එකේ ඉඳන් කියලා දෙනවා. ඒ ලැබෙන නිදහස ඩිවෙලොප්මන්ට් එකට, අධ්‍යයන කටයුතු වලට, ශාස්ත්‍රීය කටයුතු වලට පාවිච්චි කරන්න කියලා. උසස් පෙළට වගේ ගියාම පාසල් දරුවන්ටත් එහෙම පොඩි නිදහසක් එනවනේ. ගෙදරින් එහෙම පොඩි බුරුලක් දෙන්න තැන් තියෙනවා. ඒක පාවිච්චි කරන්න ඕන ඩිවෙලොප්මන්ට් එකට. හැම වෙලාවෙම නිදහස කියන එක අපි ඒ රිලැක්ස් ගතිය පාවිච්චි කරන්න ඕන ඩිවෙලොප්මන්ට් එකට. අන්න ඒ මයින්ඩ්සෙට් එකේ හිටියොත් අපිට වැඩක් කරගන්න පුළුවන්. නැත්තම් තමයි ඇත්තටම අර හොරමුලට වැටිච්ච ගිරපෝතකයට වෙච්ච දේ වගේ අපි නාස්ති වෙන්නේ. දෙවැනි එක තමයි අද මේ virtual communities වලට එකතු වෙනවනේ. ඒවා WhatsApp group වෙන්න පුළුවන්, page වෙන්න පුළුවන්, එක virtual channels වෙන්න පුළුවන්. මට කියන්න තේරෙන්නෙත් නෑ අද තියෙන ඒවා ඇත්තටම. ඒ virtual communities ඇතුළෙත් සමහර විට ඉන්නේ අපි අපේක්ෂා කරන සංවර්ධනයට යන්න උදව් කරන අයම නෙමෙයි 100%. එතන ඉන්නේ ඩයිවර්ස් කමියුනිටි එකක්. විවිධ අය ඉන්නවා. එතකොට අපි තමයි ඒ ලැබෙන ඉන්පුට්ස් කමියුනිටි එකකින් අපේ ටාගට්ස් වලට හෙල්ප්ෆුල්ද හින්ඩරින්ග්ද, ඒවා උදව් කරනවද බාධා කරනවද කියන කාරණාව තෝරා බේරා තීරණය කරගත යුතු වන්නේ. ඒ ඔක්කොටම අවසානයේ ඕන වෙන්නේ self discipline එක. දැන් මමත් ඉන්නවා WhatsApp groups වල. ඒ ඇතුලේ කතා වෙන, ෂෙයා වෙන දේවල් අපි දකිනවා. හැබැයි අපි ඒ වලුවට දා ගන්නවද, ඒ අනුව අපේ ඉලක්ක වෙනස් කරනවද, අපේ උපාය මාර්ග වෙනස් කරනවද අපි තීරණය කරන්න ඕන. ඒකට තමයි ස්වයං විනය ඕන වෙන්නේ. ඊළඟ කාරණාව තමයි මේ දැන් ඔය පාසල් සහ විශ්වවිද්‍යාල වයසේ දරුවන්ගේ ප්‍රමුඛ කාර්ය වෙන්නේ ඉගෙනීමනේ. ඒක ෆස්ට් ප්‍රයොරිටි එකනේ. හැබැයි අපේ වයසට ආවහම ප්‍රමුඛ කාර්ය වෙන්නේ හම්බ කරන එකනේ. රස්සාව කරනවා, සල්ලි හම්බ කරනවා, ගෙදරට වියදම් කරනවා, දරුවන්ට උගන්වනවා. එතකොට අපේ ප්‍රමුඛ කාර්යය නෙමෙයි ඉගෙන ගන්න දරුවෙකුගේ ප්‍රමුඛ කාර්යය. අම්මා තාත්තා ඔක්කොම ටික කරලා දෙනවා. ඒගොල්ලෝ තමයි ගෙදර වගකීම් දරන්නේ. එතකොට දරුවාගේ ප්‍රමුඛ කාර්යය ඉගෙන ගන්න වයසේදී ඉගෙන ගන්නවා කියන එක රැකියා ලෝකෙට ගියාම වෘත්තීය සංවර්ධනය සඳහා රැකියාව කරන ගමම්ම වැඩ කරනවා කියන ඒ ප්‍රමුඛ කාර්යයත් අමතක වෙනවා විනය නැති වුණොත්. ඒ නිසා ස්වයං විනය කියන එක මේ හැම පැත්තෙම වැදගත් වෙනවා. ස්වයං විනය නැති කෙනෙකුට ඉවසන්නත් බෑ කියලානේ කියන්නේ. ඒක හැම පැත්තෙම වැදගත්. ඒක අපි දැකලා තියෙනවානේ සමාජයට ගියාම නේද? අපි දැකලා තියෙනවා මේ සමහර වෙලාවට වැඩිහිටියෝන්ගේ අතින් සෑහෙන මේ ඔක මිස් වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ මේ ස්වයං විනයක්
තමන්ට සංවිනයක් එකතු කරගන්න ඕනේ කාරණා මොනවද කියලා මේ සඳහන් කරන්න. මොකද ඒක නැති වුණොත් තමයි මේ සමාජය ඇත්තටම දූෂණය වෙලා තියෙන්නේ. ඉතින් එහෙම දූෂණය වෙච්ච සමාජයකට අපේ දරුවන්ව යොමු කරන්න පුළුවන්ද? ඒකෙත් වගකීම තියෙන්නේ මේ වැඩිහිටියන් වන අපිට. ඒ නිසා මම ඊළඟට මතු කරන්න කැමති මේ දැන් ශික්ෂණය ගැන කතා කරනකොට අපිට අමතක නොකරම බැරි කාරණාවක් තමයි රස කලින් කිව්වා වගේ අපි දැන් ඉන්නේ මේ තාක්ෂණයත් එක්ක. එතකොට මේ තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරන හැමෝම ගනුදෙනු කරනවා. හැබැයි ඔබ බලන්න සමාජ මාධ්‍යත් එක්ක ගනුදෙනු කරන අය විශේෂයෙන්ම ශික්ෂණයක් තියෙනවද? හික්මවීමක් තියෙනවද? පාලනයක් තියෙනවද? විනයක් තියෙනවද මේක ඇතුලේ? අපි ඒක ගැන කතා කරමු. දැන් අපිට අද උදා වෙලා තියෙන යුගය සිටිසන් ජර්නලිසම් පුරවැසි මාධ්‍ය කරන යුගය කියලත් කියනවා. ඒකට හේතුව මේ ස්මාර්ට් ෆෝන් සහ සමාජ මාධ්‍යට තියෙන ප්‍රවේශය. අපි හැම කෙනෙක්ම අද මාධ්‍යවේදියෙක් වගේ. ෆොටෝ ගහනවා, වීඩියෝ කරනවා, අපි ඒවා පෝස්ට් කරනවා. අපිත් ලියනවා, රිපෝට් කරනවා. අපිත් රිපෝටර්ස්ලා වගේ. ඒකට කියනවා සිටිසන් ජර්නලිසම්. හැම කෙනෙක්ම රිපෝට් කරනවා. දැන් VFM මේ නාලිකාවට ඇවිල්ලා මේ මැදිරිය ඇතුලේ වාඩි වෙලා අපිත් ෆොටෝ එකක් ගහලා මේ සමාජ මාධ්‍යට දැම්මා. කතා මිනිස්ත්‍රි වැඩසටහනේ දැන් අපි ඉන්නේ, අපි දැන් පටන් ගන්න යනවායි කියලා. ඒක දැකපු අය මේ මැසේජ් උත් එවලා තිබුණා. මම අර ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර ඒව බැලුවා. ඒ කියන්නේ අපි ඉන්නේ කනෙක්ටඩ් වර්ල්ඩ් එකක. ඊළඟට අපි ඉන්නේ මේ සිටිසන් ජර්නලිසම් ඊරා එකක. සමාජ මාධ්‍ය අපිව රිපෝටර්ස්ලා කරලා තියෙනවා. ඒක නිසාම වැඩිපුර විනයක් ඕන වෙනවා. අපි මොනවද ලියන්නේ, අපි මොනවද ෂෙයා කරන්නේ, අපි මොනවද පෝස්ට් කරන්නේ. ඒක මට හානියක්ද, තව කෙනෙකුට හානියක්ද, අපේ සමස්ත සමාජයට හානියක්ද, අපේ සංස්කෘතියට හානියක්ද, අපේ අගනාකම් වලට හානියක්ද, ඒ තීරණය අරගන්න වෙනවා ලියන්න කලින්. දැන් මට ලොගින් එකක් තිබුණා අය මගේ ෆෝන් එකෙන් ටයිප් කරන්න පුළුවන් වුණාය කියලාම ලියන්න බෑනේ. දැන් මං උනත් මම ගුරුවරයෙක්. ඊළඟට මම රාජ්‍ය ආයතන කිහිපයකට සේවය සපයනවා විශ්වවිද්‍යාලේ හැරුණුකොට මේ ට්‍රේනින් වැඩවලට. එතකොට මං ඒ සියලු සීමාවන් ඇතුළේ ඉඳගෙන තමයි මේකේ ලියනේවා ෂෙයා කරනේවා කරන්නේ. අපිත් දකිනවා එක එක බහුබූත මේකේ උඩට පල්ලෙහාට ඉඳලා හිටලා යනකොට. හැබැයි අපි ෂෙයා කරන්නේවත් ඒවට රියැක්ෂන් දෙන්නවත් ඒවට කමෙන්ට්ස් දෙන්නවත් යන්නේ නැහැ. හේතුව අපි දන්නවා අපි දාන කමෙන්ට් එකක් සමහර වෙලාවට වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන් තව තැනකදී. ඒ නිසා අපි ලියන වචනය මොකද්ද? අපි දෙන කමෙන්ට් එක මොකද්ද කියන එක ගැනත් සීමාවන් ඇතුලේ විනයක් ඇතුලේ කතා කරන්න වෙනවා. දැන් ඔය කාලයක් තිබුණානේ රැල්ලක් වගේ නිවන්සෝ ලැබේවා කියලා මේ කමෙන්ට්ස් එහෙම දාන්න නේද? ඉතින් ඒ කාලේ මට හිතිච්ච දෙයක් ඕවා දකිනකොට අපේ බෞද්ධයෝ හැටියට අපට තියෙන ඉහළම අරමුණ, ඉහළම නිෂ්ඨාව තමයි නිර්වාණය. ඒක හොඳ දෙයක්. අපි ඉලක්ක කරන්නේ එතනට යන්න කවදා හරි මේ සසර ඉවර කළා මේ භවයේ බැරි වුණත්. එතකොට ඇයි ඒ උත්කෘෂ්ඨම ප්‍රාර්ථනය එහෙම තව කෙනෙකුට නරකක් වෙන්න ප්‍රාර්ථනා කිරීමට පවා පාවිච්චි කළේ? සහ ඉතින් එහෙම ප්‍රසිද්ධියේ හැමෝටම පේන්න අර තොට එන ගහපන් වගේ ප්‍රාර්ථනා කළ යුතුද කියලා. එනිසා ඇත්තටම අද සබ්ජෙක්ට් එකක් එනවා ලෝකේ සෝෂල් මීඩියා ලිටරසි කියලා. ඒක මේ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ හැමතැනම. දැන් පහුගිය දවස්වල අපි දැක්කා මේ ඉරානය, ඊශ්‍රායලය සහ ඇමරිකාව මේ පැටලවිලා ඉන්න අර්බුදය ඇතුලේ එක වෙලාවට ප්‍රබල රටවල් වල රාජ්‍ය නායකයෝ කියන ප්‍රකාශ මීඩියා වලින් දෙන්න වෙනවනේ. ඊට පස්සේ ඉතින් ඒවා බොරුයි කියලා පේනවා. ඒවාට මිනිස්සු චැලෙන්ජ් කරාම ඒ මාධ්‍ය නාලිකාවල විශ්වසනීය භාවය පවා 40%කින් බිඳ වැටිලා කියලා. බලන්න එතකොට ඒ ආයතන වලටත් ඒක ප්‍රශ්නයක් වෙලා මිනිස්සු ඔවුන්ගේ ගෲප්ස් වලින් මොනවද පේජ් වලින් එක්සිට් වෙලා අන්ෆලෝ කරලා ලොකු ෆෑන් බේස් එකක් දෙදරා යනවා. අපිට වාර්තා නොකරත් බෑ ලෝකෙක කිව්වහම. හැබැයි තොරතුරු වැරදි. ඒ තොරතුරු වැරදි බව ජනතාව ප්‍රත්‍යක්ෂ කරගත්තාම අපිට ප්‍රශ්නයක්. අපේ ප්‍රචාරණ විශ්වසනීය භාවය සම්බන්ධයෙන්. ඒ නිසා ආයතනක වශයෙන් උත් පුද්ගලයෝ හැටියටත් අපි හැමෝටම සමාජ මාධ්‍ය ඇතුලේ ලොකු විනයක් තියාගන්න වෙනවා. තව කෙනෙකුට හානි කරන්න සමාජ මාධ්‍ය භාවිත නොකළ යුතුයි කියන එක තමයි මගේ අදහස. ඒක උනත් විවේචනය උනත් ආදරණීය විදිහට කන්ස්ට්‍රක්ටිව් විදිහට ලියන්න පුළුවන්. පෙන්නලා දෙන්න පුළුවන්. දැන් අපිත් පත්තරවලට ලියනවා. හැබැයි ලියන්නේ හිටගන්නේ මැද තැනක.
ලියනකොට අන්තගාමීව ලියන්න හොඳ නැහැ කියන්න හොඳ නැහැ. අපි අද අපේ සාකච්ඡාවෙත් හරියටම ඉරි ගහලා කොටු ගහලා මේක මෙහෙමමයි හරිනම් හරිමයි වැරදිනම් එහෙම කිව්වේ නැහනේ. එහෙම කියන්න බෑ. අපි කතා කරන මාතෘකාව ගණිතය නෙමෙයි. ගණිතේ නම් දෙවරක් දෙක හතරම තමයි. ඒක මම කිව්වත් වෙන කෙනෙක් කිව්වත් එසේම තමයි. එහෙම නිශ්චිතව කියන්න බෑ විනය සම්බන්ධ කාරණා මම පටන් ගත්තේම මේක සාපේක්ෂයි කියලා. එතකොට සමාජ මාධ්‍ය ඇතුලේ ඒ නිසා අපේ අවිනීත හැසිරීමෙන් පේනවා අපේ දැනුම අපේ බෑග්ග්‍රවුන්ඩ් එක අපේ භාෂාව සමාජයට අපේ දෙමව්පියෝ අපේ පාසල පවා අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා ඒව ගැන හිතන්න වෙනවා. ඒ කියන්නේ සර් දැන් අපි සමාජ මාධ්‍ය භාවිත කරනකොට ඒක අපි හරියට පාවිච්චි කරේ නැති වුණොත් එහෙම අපිව තව කෙනෙක් කියව ගන්නවා. ඔව්. අපිව ඒ කියව ගන්න විදිහෙම නැත්නම් අපිව මනින මිම්ම වැරදි විදිහට යොදාගත්තොත් එහෙම ඒක අපිටම තමයි හානිදායක. දැන් ලෝකේ සමාගම් තියෙනවා ලංකාවෙත් එහෙම ආයතන තියෙනවා. ජොබ් ඉන්ටර්විව් එකකදී නවක මේ අයදුම් කරුව බඳව ගන්න අපි තියෙන සිලෙක්ෂන් ඉන්ටර්විව් එකේදී බෝඩ් එක එයාගේ Facebook එක Instagram එක ඒවා චෙක් කරනවා. චෙක් කරන්නේ එයාව ඉස්සරහ තියාගෙන මෙතන තියෙන මේ මේසෙ උඩ තියෙන ලැප්ටොප් එකෙන්ම කම්පියුටර් එකෙන්ම චෙක් කරනවා. ඒකට බොහෝ දෙනෙකුට පෞගිය කාලේ මටත් එහෙම මේ නිකන් hina යන අත්දැකීම් ටිකක් තියෙනවා. ඇත්තව නමින් නෙමෙයි ඉන්නේ. වෙන මොකක් හරි දැන් රොක්ස් මැක්ස් කිං අරවා මේවා දාගෙන ඉතින් එමනේ ඉන්නේ. එතකොට ඇත්ත නම නෙමෙයි Facebook අපිය වෙලා තියෙන නම හෝ වෙන මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක ඉන්නේ. එතන ෂෙයා කරපු කතා කරපු අය එතන ඉන්න ෆ්‍රෙන්ඩ්ස්ලා කවුද? ඒවා ඔක්කොම තුලින් අපිව මනිනවාද සමහර ජොබ් ඉන්ටර්විව්ස් වලදී පවා. ඒකත් එකක් නේ දැන් අපි එතන තියාගෙන ඉන්න ෆ්‍රෙන්ඩ්ස්ලා කවුද? කියන එක අපිව පෙන්වන සාධකයක්. දැන් අපි උනත් එහෙමනේ අපිට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් ආවොත් ඒක ඇක්සෙප්ට් කරන්න කලින් බලනවා කවුද කියලා. කවුද ඉන්න මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා. එයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලා කවුද? එතකොට අපි ඉන්නේ කාත් එක්කද කියන එක භෞතික ලෝකේ විතරක් නෙමෙයි සමාජ මාධ්‍ය තුලෙත් අපිව මනින පොයින්ට් එකක් බවට අදපත් වෙලා තියෙනවා. ඒක නිසාම තමයි සිහි කල්පනාවෙන් විනයක් ඇතුව ඒවා භාවිතා කළ යුතු වන්නේ. හොඳයි. අවසාන වශයෙන් මම කැමතියි දැන් අපි මේ ප්‍රශ්න එක්කමනේ කතා කරේ. හැබැයි මේ විනය අපේ ජීවිතයේ යහපැවැත්මට ඇත්තටම උපකාරී වෙනවනේ. මේක අපි දිනපතා මේ පුරුදු පුහුණු කරන්න පුළුවන් කමක් අපිට තියෙනවද? දැන් හිතනවා නම් එහෙම මගේ විනය තව ටිකක් මම වැඩි දියුණු කරගන්න ඕනේ. එම අවංකවම අපි හිතුවොත් එහෙම අපිට එහෙම කරන්න පුළුවන්ද සර්? පුළුවන්. මම තියෙන වෙලාවත් එක පොඩි පිළිතුරක් දෙන්නම්. අපිට උදේ නැගිටින වෙලාවේ සිට ඒ කියන්නේ අපි දවස පටන් ගන්න කීයටද කොහොමද කොයි වගේ සිතුවිල්ලකින්ද හොඳ සතිමත් භාවය සහිත සිතුවිල්ලකින්ද ඊළඟට අපි පිළිවෙල කියන එක පවත්ව ගන්න කොහොමද ඊළඟට අපි දවස අවසානයේ අද මොනවද කරේ කියලා පොඩි ඉන්ට්‍රොස්පෙක්ෂන් එකක් අන්තරාවලෝකනයක් කරගන්නවද පොඩි විහරණ මේවට මම පාවිච්චි කරන්නේ විහරණ පොඩි චර්යාවන් දැන් අපි තියෙනවානේ කොග්නිටිව් තෙරපි බිහේවියර් තෙරපි කොග්නිටිව් බිහේවියර් තෙරපි වගේ බොහොම ජනප්‍රිය මේ චිකිත්සක ක්‍රම අපේ සයිකොලොජි වල කවුන්සලින් වල ඒකේ ඔය බිහේවියර් තෙරපි කියන එකට මං හරිම ආසයි කොග්නිටිව් තෙරපි තමයි ප්‍රබල ඇත්තටම නමුත් බිහේවියර් තෙරපි ලේසි පොඩි චර්යාවක් වෙනස් කළා එතුලින් ජීවිතය වෙනස් කරන්න පුළුවන්. මාව අමන්දා නන්දයට පත් කරපු පොතක් තමයි Atomic Habits පොත. ඒ හැබිට් එකක් පොඩි පුරුද්දක් පොඩි හැබිට් එකක් වෙනස් කළා ජීවිතේම දිශානතිය වෙනස් කරන හරිම සයන්ටිෆික් දෙයක් ඒක. එතකොට මේ උදේ නැගිටින වෙලාව බොහොම හොඳයි 4:00 5:00 අතර නැගිට ගන්න පුළුවන් නම් බ්‍රහ්ම මුහුර්තයෙන් නැගිටලා පරිසරය සිසිල් හොඳට ඔක්සිජන් තියෙනවා හොඳ බර හුස්ම ගන්න පුළුවන් දවස හොඳට සැලසුම් කරන්න පුළුවන් දැන් මේ කියන මමත් නැගිටින්නේ 5ට අදත් එහෙමයි හැමදාම එහෙමයි ඒක පුරුදු වෙලා එතකොට දවසේ වැඩ ටික උදේම ඉවර කරගත්තාම දවස දිගයි හවසට ස්ට්‍රෙස් වෙන්න දවල් වෙනකොට ස්ට්‍රෙස් වෙන්න දෙයක් නෑ මෝර්නින් ෂෝ එක ඉවරයි උදේ 7:08 වෙනකොට එතකොට මේ පොඩි පුරුද්දක් හැබිට්ස් කියන්නේ එහෙම දේවල් ඒ පොඩි පුරුද්දක් අපේ සෞඛ්‍ය පවා රැක දෙනවා දැන් වෛද්‍යවරු කියන්නේ රාත්‍රියට ටිකක් කන්න බුදුන් වහන්සේ නම් භික්ෂූන්ට අනුදැන වදාලේ රාත්‍රියට දානි ගන්න එපා ඒක හරිම විද්‍යාත්මකයි. රැට වැඩි පිටි කෑම කන්න එපා. කනවා නම් ටිකක් කලින් 7:00 කන්න. කාපු ගමන් ඇඳට වැටෙන්න එපා ඩොග් ගාලා. පැය 2:00 ඉන්න. එතකොට මේ පුරුදුනේ
සිහි කල්පනාවෙන් දැන් සතිමත් භාවයත් ඕන. සිහි කල්පනාවෙන් මේ පොඩි පුරුදු නිසා සෞඛ්‍ය රැකෙනවා. එතකොට සෞඛ්‍ය රැකෙන්න පදනම් වුණේ අපේම self discipline එක පොඩි පුරුද්දක්. සමහර කෙනෙකුට මේ water therapy කියන එක, ඒ කියන්නේ විනාඩි 20කට 30කට පැයකට වත් සැරයක් අඩුතරමේ වතුර ටිකක් බීලා ශරීරය වියලෙන්නේ නැතුව මේ අපේ කොහොම ඇතුලේ ක්‍රියාවලිය ශරීරයේ ඇතුලේ හොඳට තියාගන්න මේ වතුර මේ බොනවා කියන එක අමතක නොකර පොඩි පුරුද්දක්. වතුර ටිකක්නේ. සල්ලි දීලා බීම එකක් හරි තේ එකක් හරි නෙමෙයි. හැබැයි ඒ පුරුද්දම ඒ විනයම අපේ නිරෝගී බව ආරක්ෂා කරන්න හේතු වෙනවා. ඉතින් මේ පොඩි දේවල් කිව්වේ පාඩම් කරන දරුවෙකුට නම් විශේෂයෙන්ම එයා තමන්ගේ පාඩම් වැඩේට ફોකස් කරලා වැඩ කරන එක. ඒ කියන්නේ ෆෝන් එකත් පැත්තකින් තියලා ටීවී එකත් වහලා ඩිස්ටර්බන්ස් නැතිව ඒකට ફોකස් කරලා වැඩ කරන පුරුද්ද හදාගත්තොත් කල් යනකොට යට සද්දබද්ද ඇහෙන තැනක ඉඳන් උනත් පාඩම් කරන්න පුළුවන්. පොත ගන්න විතරයි මනස ફોකස් වෙනවා වැඩේට. දැන් ඉස්සර මම මේ පොත් එහෙම ඔය නව කතා පොත් එහෙම කියවන්නේ හරි නිස්කලංක තැන්වල. පස්සේ ටික ඒකට ફોකස් වෙනකොට ඒක පුරුද්දක් වුණාම මට දැන් කෝච්චියේ බස් එකේ යද්දි කියවන්න පුළුවන්කම ලැබෙනවා. අර බාහිර සද්ද නෙමෙයි. එතකොට අපේ ටාගට් එකට ફોකස් වෙනවා, අපේ වැඩේට ફોකස් වෙනවා. එතකොට මේ ලොකු දේවල් ඇත්තටම පටන් ගන්න පොඩි පුරුදුත් එක්ක. ඒ වයින් ස්වයං විනය හදාගන්න තියෙනවා නම් වර්ධනය කරගන්න කියලා අපි හැමෝටම ඉතාම ආදරෙන් අද මේ වැඩසටහනේ බොහොම සුන්දර විදිහට ඉතින් ආරාධනා කරමු. අනිවාර්යයෙන්ම සර් දැන් ඇත්තටම මේ විනය කියන කාරණාව ගත්තාම ගොඩක් අය හිතන්නේ නැති මේක බරපතල විදිහට අපි කතා කරයි කියලා. හැබැයි අපි බරපතල විදිහට නෙමෙයි ඔබට දැනෙන විදිහට තමයි මේ ගැන සාකච්ඡා කළේ. විනය දිවියේ පදනමයි. ඔබට හිතෙන්න ඇති දැන් ඇත්තටම මේ අපි කතා කරපු කාරණා සියල්ලම ගත්තාම අපේ ජීවිතයේ මේ යහපැවැත්ම උදෙසා තමයි මේ විනයක් අපිට ඇති කරගන්න ඕනේ කියලා. අද විනය නැති වෙච්ච තැන් බලන්න කොයි තරම්නම් අර්බුදකාරී ප්‍රශ්න ගැටලු පැන නැගිලා තියෙනවද නේද? අද සමාජයේ බොහෝ දෙනා ගැන කතා කරනවා විනයක් නැති බොහෝ දේවල් අපි සමාජයේ දකිනවා. හැබැයි ඉතින් අපි විනය පුරුදු කරගන්න ඕනේ. අපිට කියන්න බෑ අරයාගේ විනය නෑ, මෙයාගේ විනය නෑ, අතන මෙහෙමයි මෙතන මෙහෙමයි කියලා. එහෙම නෙමෙයි. අපි ඉස්සෙල්ලාම අපේ විනය හදා ගන්න ඕනේ. අපි නිවසෙන් පටන් ගන්න ඕනේ. ඔබේ විනය හදා ගන්න, ඔබේ දූ දරුවන්ගේ විනය, ඔබේ ආදරණීයන්ගේ විනය ඒවා අපි හදා ගන්න ඕනේ. ඒක අපිම තමයි කරන්න ඕනේ. තව කෙනෙක් අපිට මේ උපදෙස් දෙන්නවත් එහෙම නැත්නම් මේක මෙහෙම කරන්න ඕනේ කියලා කියන එක නෙමෙයි හරි කාරණා වෙන්නේ. අපි හිතලා ස්වං විනයක් අපි අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. මොකද විනය කියන්නේ ජීවිතේ හැම පැත්තකටම බලපාන පුළුල් පද්ධතියක්. ඒ නිසා අපි විනය අපි හදාගමු. අපේ ජීවිතය ගොඩනගා ගමු විනය හදාගෙන. ඉතින් අද දවසේදී මේ පිළිබඳව සාකච්ඡා කරන්න කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය විරසිංහ කතිකාචාර්යතුමා තමයි අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ. මම හිතන්නේ බොහොම රසවත් විදිහට අර ඔළුවට කාවදින විදිහට තොරතුරු එකතු කරන්න එතුමා හරිම දක්ෂයි. ඉතින් ස්තුතිවන්ත වෙනවා අපිට මේ කාරණා අද දවසේදී කියා දෙන්න අපේ වැඩසටහනත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි නෝකා ආරාධනා කිරීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි සර්. දවස මැදට ලස්සන ආරම්භයක්. VFM කතා මිනිස්ත්‍රී